රොබර්ට් ප්‍රැන්සික් ප්‍රිවොට්ස් කාදිනල් හිමිපාණෝ නව පාප් වහන්සේය. උන්වහන්සේ වයස 69 වෙනි වියෙහි පසුවන ඇමරිකානු එක්සත් ජනපතිකයෙකුයි. ඇමරිකානුවකු පළමුවට පාප් පදවියට පත් වූ පළමු අවස්ථාවයි මෙය. චිකාගෝහි උපන් ප්‍රිවොට්ස් කාදිනල් හිමිපාණන්ට නිසකවම එම චරිතයට අවශ්‍ය ගුණාංග රාශියක් ඇති බව පැවසේ. වසර දෙකකට පෙර ප්‍රැන්සික් පාප් වහන්සේ වතිකානයේ බිෂොප්වරුන්ගේ සංසන්දයේ ප්‍රධානියා ලෙස මාක් වෝල්ට් බිෂොප්වරයා වෙනුවට ප්‍රිවොට්ස් තෝරාගත් අතර ඊළඟ පරම්පරාවේ බිෂොප්වරුන් තෝරා ගැනීමේ කාර්යය උන්වහන්සේට බාර දුන්නේය. උන්වහන්සේ පේරුහි අගදගුරු පදවියට පත්වීමට පෙර වසර ගණනාවක් මිෂානාවරයෙකු ලෙස සේවය කළහ. ප්‍රිවොට්ස් කාදිනල් හිමි ඇමරිකානුවෙකු ලෙස පමණක් නොව ලතින් ඇමරිකාව සඳහා වූ පාප් වහන්සේගේ කොමිසන් ප්‍රධානියා ලෙසද සැලකේ. උන්වහන්සේ ප්‍රතිසංස්කරණ වාදියෙකු ලෙස සැලකෙන නමුත් 69 වන වියෙහි පසුවන බැවින් පාප් පදවියට ලාබාල වැඩි යයි සැලකිය හැකිය. මෙවැනි තොරතුරු දැනගන්න අප සමගම රැඳෙන්න HIT TV YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.